අයිබෝන් දුවේ අදත් අපි කොහොමද අලුත් දැනුතන ජාතිය ගණනකී කියන ඒ සංකල්පය යටතේ අපි අද කතා කරා. ඒ වගේම අද යම්කිසි පුංචි හරි දෙයක් මේ සමාජගත කරන්න කොහොමද සූර්ය බල ශක්තිය යොදාගෙන අපේ ජනතාව සුඛිත මුදිත කිරීමට මෙතෙක් කාලයක් යොදාගත්ත ක්‍රමවේදයට අමතරව තුන්දෙනෙක් යොදාගන්නේ සූර්ය බල ශක්තිය සයිඩ් නැත්නම් සෙල්ස් කියලා කියනවා. ඒ සෙල්ස් වලින් කරන්නේ පිටරට කරපු සෙල්ස් ටිකක් ගෙනල්ලා මෙහි ලැමිනේටින් කරනවා. නැත්නම් එහෙම මේ ග්ලාස් ලේයර්ස් දාලා ඒක කරලා මෙහි විකුණන එක විතරයි. නමුත් මෙහි නිෂ්පාදනය මුකුත් නැහැ. මම කතා කරන්න යන්නේ අද ඉතාමත් පහසුවෙන් අපිට ලැබෙන සූර්ය බල ශක්තිය තාප ක්‍රම ගැන. ඒ තාප ක්‍රමවත් අපිට හරියට යොදාගත්තොත් මේ රට 75%කට වැඩිය ඉතාමත් ශ්‍රම පෝෂිත කිරීමට අවශ්‍ය පරිසරයක් අපිට හදාගන්න පුළුවන්. තාමත් මේ රටේ ඒ තත්වයට ඒ අංශයට අදාළ කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ. මම කතා කරන්න යන්නේ කොහොමද මේ සූර්ය බල ශක්තිය පානීය ජලය පිරිසුදු කරලා කොහොමද ගම්වල වෙසෙන බොහොම දුප්පත් අහිංසක දරුවෝ සිටින පළාත්වල සමාජලාට බොන්න වතුර ටිකක් සොයාගන්න පන්තෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කඳුකර පළාත්වල මේ වතුර බොන්න අපහසුයි. සමහර දේවල් නිසා ෆ්ලෝරයිඩ් වැඩි නිසා, ක්ලෝරින් වැඩි නිසා. එහෙම නැත්නම් දැන් පාවල පැත්ත ගත්තොත් ඒවයි තියෙන මේ ක්ලෝරින් ගතිය වැඩි නිසා, ෆ්ලෝරයිඩ් ගතිය වැඩි නිසා ළමයින්ගේ දත් කහ පාට වෙනවා. ඉතින් මේ සියල්ලටම මම පුංචි අද ටෙක්නික් එකක් පුංචි දෙයක් තමන්ගේ ගෙදරදීම තමන් අපේ දූල පුතාලට හදාගන්න පුළුවන්. මේ 1817 පමණ ජූස්ලා නැත්නම් ඊස්ටාය කට්ටිය හදපු පියුරිෆයර් එකක්. අපි ඊට වැඩිය හොඳ තාක්ෂණයෙන් කොහොමද අපි ඒක ඉදිරියට ගෙනියන්නේ? ඉස්සෙල්ලම පුතාලට මට ඕනකම තියෙන්නේ ඒකේ පසුබිම නැත්නම් ඒක කොහොමද කෙරෙන්නේ කියන එක. ඒකේ අගට කියනවා ප්‍රින්සිපල් එක. නැත්නම් බේසික් ප්‍රින්සිපල් එක පුතාලා දැනගත්තොත් මගේ ඉන්න මේ දූල පුතාලා ඒක තවත් දියුණු කරලා තව හුඟා ඉහළට ගෙනියනවා. මෙන්න මේකයි පුතේදුවේ අද මම පැහැදිලි කරලා දෙන්න යන්නේ solar water purifier. නැත්නම් solar distiller කියලා කියනවා. distillation. හරි. අපි බලමු කොහොමද solar distillation එක හදාගන්නේ කියලා. හැබැයි මේකේ ක්‍රම දෙකක් මම අද කියලා දෙනවා. එකක් පොලිතින් යොදාගෙන අනිත් එක තමයි වීදුරුවක්. සාමාන්‍යයෙන් මීටර එකක් දිග මීටර එකක් පළල වීදුරුවක් තියෙනවා නම් ඒකත් යොදාගෙන අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 1 ලීටර් per day දවසකට ලීටර් 5ක් පිරිසුදු ජලය බොන්න දුර පුතාලට ගන්න පුළුවන්. ඒක දවස් 2කදී දවස් 3කදී එහෙම එකතු වෙන්නේ නැතුව ලොකු ටැංකිය එක දවස් 2-3ක් යනකොට විශාල ප්‍රමාණයක් වෙනවා. ඉතින් අපිට මේ කටයුත්තට අපි පුංචියට තමන්ගේ ගෙදර තමන්ට බොන්න ජලය ටික විතරක් පිරිසිදුව තියාගන්න ඕන නිසා අපි බලමු ඒක කැපැසිටි එක වැඩි කිරීම ඒ වීදුරුව නැත්නම් ඒ ගන්න පෙට්ටිය විශාලත්වය අනුව වෙනස් කරන්න පුළුවන්. සමහර අය ඉතින් මිල මුදල් ටිකක් කියනවනම් ඒ මම මේ කියනට වැඩිය දිග මීටර එකක් නෙමෙයි ඊට වැඩිය මීටර දෙකක් මීටර තුනක් උනත් හදලා ඒ වගේ ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේකයි මූලධර්ම. පළමුවෙන්ම දී පෙට්ටිය මෙතන අඩි 3යි මෙතන අඩියයි. ඇල හැඩයට මෙහෙම අපි හදාගන්න. මයිකට කාටක් පේනවා ඇති. මෙන්න මෙහෙම තමයි මේ වීදුරුව කරන්නේ. ඔය ඉන්නේ කුඩි වීදුරුවක් දාලා දැන් මේක පෙට්ටියක්. දී පෙට්ටියක් කාටක් හදාගන්න පුළුවන්. ඊවලින් මේ පෙට්ටිය මේක ඇතුලේ කළු පොලිතින් එකක්. කළු පොලිතින් එක අපි මේකේ ඇතුලේ යවනවා. අලෝග නැත්නම් ඇන ගහලා මෙහෙම කාටක් පුළුවන් මේ දේ කරන්න. අපේ දුවා පුතාලා බොහෝ දක්ෂයි. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේක විතරක් නෙමෙයි ඒක වැඩි දියුණු කරන්න ඕන කම. ඉතින් මම මේක දියුණු කරලා අපේ ලංකාවේ ගන්න පුළුවන් මැක්සිමම් ඉෆිෂියන්සි වැඩිම ඉෆිෂියන්සි එකක් අරගෙන
රිසර්ච් පේපර් එකක් ලියපු කතාවක් තමයි තියෙන්නේ. නමුත් මේ පුතාලට ඒව අදාළ නැහැ. මේ පුතාලා දුරාට තමයි ඉස්කෝලේ ගිහිල්ලාම තමයි විවේක තියෙන වෙලාවට මෙන්න මේ වගේ වෝටර් පියුරිෆයර් එකක් හදාගන්නේ කොහොමද? මේකෙන් පුළුවන් සී වෝටර් උඩ කන්වර්ට් කරන්න ප්‍රෙෂර් වලට. කියන්නේ අපේ දුලු වතුර උඩ බොන ජලය බවට පත් කරන්න පුළුවන්. හොඳයි. අපි දැන් වල මේක බලමු කොහොමද පරිණීම කරන්නේ. ඉස්සරහට හරිම පහසු ක්‍රමයක් කියනවා මේ බොහොම ලී තුනී ලී ගත්තා. ලේසි ලී දැන් මේ පැත්ත අපි අඩි 3ක් ගත්තොත් මේ පැත්ත අඩි 2ක්. ඒ කියන්නේ පහසුවෙන් හදාගන්න. නැත්නම් අවම ප්‍රමාණය තමයි මේකත් වැඩ කරනවා. මේ මීටර එකක් දිග නැත්නම් අඩි 3ක් මේ පැත්තට අඩි 3ක් මේ පැත්තට දිග පාන. දැන් ඔන්න ඒ පෙට්ටිය අපි හදලා ඉවරනාට පස්සේ මේ උඩ පේන හැටි තමයි මේ විදියට. ඔන්න දැන් පුතාලා අඩි 3යි මේ පැත්ත අඩි 2යි ගත්තයි කියලා හිතමු. දැන් ඒකට මේ ලී පෙට්ටියේ ගාන්න තමයි මේ ග්ලාස් එකක් උඩින් කියලා. හැබැයි ග්ලාස් එක ඊට වැඩිය විශේෂයක් විතර පොඩ්ඩක් පිටට පැනන්න කමක් නැහැ. මොකද එහෙම කළා RTV කියලා ගම් එකක් තියෙනවා. අර සිලිකන් ගම් එක අපිට පුළුවන් ඒකෙන් මේක අරවන්න. එහෙම නැත්නම් රබර් බෑන්ඩ් එකක් දාලා මෙතන මේ සීට් වෙන්න මේ හතර පැත්තෙම එහෙම දාන්න පුළුවන්. දාලා අලවන්න පුළුවන්. එතකොට ඔන්න දැන් කොහොම හරි පෙට්ටිය අපි ලස්සනට හදාගත්තා. දැන් මේක ඇතුලේ අපි දැන් ආලෙක් මේ කළු පාට ආලේප කරොත් මොකද සායම් වෙනවනේ මේ වතුරට ඇතුල් වෙනවනේ. ඒක ඉස්සෙල්ලා අපි කළු පොලිතින් එකක් ගත්තා. ගල කළු පොලිතින් එකක් අරගෙන මේකේ සම්පූර්ණයෙන් පෙට්ටිය ආවරණය කරා. පෙට්ටියක් විදියට. දැන් අපි මේකට දානවා සී වෝටර් හරි එහෙම නැත්නම් අපිරිසිදු ජලය. අපිරිසිදු ජලය මෙතන කුණීලයක් සම්බන්ධ කරලා එතකොට මේක ඇතුළට යනකොට දැන් වතුර. හරිද? දැන් වතුර ගිහිල්ලා මේක යම් කිසි මට්ටමකට එනවා අඟලක් උලක් දෙකක් විතර තිබුණා හොඳට බෑනේ. අඟල් දෙකක් වගේ. ඔබ මේක ක්‍රියාකාරීත්වය දැනගන්න ඕනේ. ඔන්න අඟල් දෙකක් විතර ආපුවාම ඊට පස්සේ මොකද කරන්නේ? මේ අඟල් දෙකක් විතර ආපුවාම දැන් මේකට ඇතුළට ඉරි එළිය වැටෙනවා. හොඳට අවබෝධයෙන් දැනගෙන තමයි මේ දේ කරන්නේ. වහලක් උඩ එහෙම නැත්නම් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දාපු එකක් උඩ ගස් නැති තැනක දැන් මේක කරනවා. එතකොට මේ වතුර මේ දිගට මේ වීදුරු ආසනයෙන් ගිහිල්ලා මේ කළු පෘෂ්ඨය උරා ගන්නවා ආලෝකය. එතකොට මේකේ තියෙන ජලය තාපවත් වෙනවා. මොකද මේකේ මේ කිරණ ඇවිල්ලා මේ ඉන්සිඩන්ට් රේස් කියලා කියනවා මේ පතනේ වෙන්නේ කිරණ ඇවිල්ලා මේ සර්ෆේස් එක මේක උරා ගන්නවා. එතකොට වතුරත් ඒකමම උරා ගන්නවා. එතකොට 95%ක් මේ තාපය මේකේ උරා ගන්නවා. ඊට පස්සේ මේ තාපයක් වෙච්ච වතුර ටික අපිට ඇහැට පේන්නේ නැතුව මේක වාෂ්ප වෙනවා මේ උඩට. වාෂ්ප වෙලා ගිහින් මේවයි විනිටි හැදෙනවා. කොහෙද මේ අර දාපු උඩ දාපු වීදුරු. දැන් හොඳට පැහැදිලි. දැන් ඒව මෙන්න මෙහෙම ධනීභාවනය වෙලා සීත වෙලා මෙහෙම බින්දු මෙහෙම එනවා පහළට. ඇවිල්ලා මෙතන ගැටරයකට නැත්තම් මේ කාණුවට මේ පුංචි කාණුවට ගැටෙනවා. එතකොට ඒ එන්නේ තනිකරම පිරිසිදු වතුර. මේකේ තියෙන වතුර heavy particles නැත්නම් බර සියලුම දේවල් මේ පතුලේ රැඳෙනවා. වතුර ටික විතරක් වාෂ්ප වෙලා ගිහිල්ලා ඔන්න මෙතනින් එළියට එනවා. මේක තමයි මූලධර්මය. ඉතින් මේක සිද්ධ වෙන්නේ මේ වෙන කිසි දෙයක් ක්‍රමයකට නෙමෙයි මේ තාපවත් වීමයි. දැන් අපි දන්නවා අපිට පේන තුනට කළු රළු පෘෂ්ඨ වලට තාපය උරා ගන්නවා. ඒ කියන්නේ good absorber good emitter also. ඇල්මිනියම් සහඩුවක් අපි ගත්තොත් මේ පුතාලා බේසික් ඉගෙන ගන්න නැති භෞතික විද්‍යාවේ තියෙන සරල දෙයක් තමයි මේ කළු රළු පෘෂ්ඨ 95ක් ඔය තාපය උරා ගන්න. එතකොට අපි මේක රාස් කරොත් මේකේ අපිට වතුර ටිකක් ඉස්සොත් විනාඩියක් යන ඉස්සෙල්ලා මේක තාපවත් වෙලා මේක වාෂ්ප වෙලා යනවා. ඉතින් මේ වාෂ්ප වෙන ටික අපි මේකේ කරන්නේ මොකද්ද? ඒක එකතු කරගන්න. එන්න මේක තමයි මූලධර්මය. ඉතින් දැන් මේක දැන් අපි හදාන්න ඕන පොලිතින් වලින් විතරක් නෙමෙයි අපිට පුළුවන් ඇල්මිනියම් වලින් ඇල්මිනියම් පේන්ට් කරලා ඉතින් ඒවට මුදල් යන නිසා තමයි මේ ගෙදරදී හදාගන්න ඉතාමත්ම පහසු ක්‍රමයක් කියලා දෙන්නේ. මේක ගැන මොන හරි අවබෝධය නැත්නම් යම් කිසි අවබෝධයක් අපහසුතාවක් තේරුම් ගන්න මට කතා කරලා පෞද්ගලික යම් කිසි දෙයක් උගනාලෙන් දැනගන්න මගේ නම්බර එක 0.7.0 11යි
990යි 24. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ නම්බර් එක තියෙනවා සොයා ගන්න පුළුවන්. එනකට ඔයාලගේ කමෙන්ට්ස් දාන්න පල්ලෙහායින්. එතකොට ඒවට උත්තර දෙනකොට තවත් පැහැදිලි වෙවි මේක කොහොමද කරගන්නේ කියලා. ඕනම මේ ඩිස්ටිල් එකක් සෝලර් වෝටර් ඩිස්ටිල් එකක් හදාගත්තම අපි ඩිස්ටිල් කියලා කියන්නේ මේකට පියුරිෆයර් එකක් කියලා කියන්නේ. ඇත්තට මේක සිමෙන්තියෙන් තමයි මම හදලා මේ ඔය නාගස්සල්ලි ගමේ ළමයි 25 දෙනෙකුට මහාචාර්ය පොණ්ඩක් වගේ සිරි පොණ්ඩක් වගේ මැතිවරණයේදී ඒක දරුවන්ට බොන්න පුළුවන් විදිහට හදලා ඒ දේ කරා. ඒ IFS එකේදී මේ කරපු ක්‍රියාකාරකම තමයි මම අද මේ පුතාට ගෙනාවේ. ගෙදරදී Tamanටත් මේ දේවල් කරගෙන තමන්ගේ අහල පාරේ ඉන්න අයට උපකාර කරගෙන කියන්නේ අපිරිසුදු ජලය තියෙනවා නම් ඒක කොහොමද පිරිසුදු කරලා ගන්න කියලා. එහෙනම් අදට අපි තවත් වෙන වීඩියෝ එකකින් හම්බෙන්නේ දෙවෙනි එක ගැන අපි සටහන් කරනවා. අද ඉගෙන ගත්තේ අපි solar water purifier. නැත්නම් පිරිසුදු ජලය පානය කරන්නට හදාගන්න සූර්ය බල ශක්ති ජල තාපකය. ජල තාපකය කියන්නේ බෑ purifier කියන්නේ පිරිසුදු කරන්නේ. පවිත්‍රාකරණය කරන කුංචි එකක් තමයි මේ ආදර්ශය. එහෙනම් ඔබ සැමට ස්තුතියි. ආයුබෝවන්.